වටිනා කාර්යයක්. ඒ තමයි අද දවසේ අපේ පාසලේ අභිනව ශිෂ්‍ය නායක නායිකාවන්ට පත්වීම් ලබා දීමේ දිනය තමයි අද පිළිදලා තියෙන්නේ. ශිෂ්‍ය නායක නායිකාවන්ගේ නාම ලේඛනය මෙතනදී ප්‍රකාශයට පත් කරනවා. ප්‍රාථමික අංශය සතුව ශිෂ්‍ය නායක මණ්ඩලයේ විදියට 2020 වර්ෂයේ සඳහා PM සිතුලි සාරඤ්ඤා P මිහිලි යතුම්සා අවස්ථාවට සහභාගී වන මාර්ගපුර ආදර්ශ මහාවිද්‍යාලයේ කීර්තිමත් ආශිෂ්‍යයෙකු වන අනිත් සේනාවීර මුතුමනි මාන්තවත් විදුහල්පතිතුමනි නියෝජිත විදුහල්පතිතුමන්ලා ඇතුළු ආචාර්ය මණ්ඩලයේ මහත්මතුනි අනිකුත් සම්භාවනීය අමුතු ආදරණීය දෙමාපියනි දයාබරදරයි මේ විද්‍යාලයේ 2026 වර්ෂයේ දෙන්නේ ශිෂ්‍ය නායක නායිකාවන් නිර්ලාංඡන පනතන අවස්ථාවක ප්‍රධාන ආරාධිතයෙක් වශයෙන් නික්මන්ට ලැබීම තාමසක කාරණාවක්. ज्येष्ठ शिष्य नायक मंडल सहायक सह आदर्शवाद හැසිරීම වගේම විශේෂ කාර්යයකට ඉදිරි නායකත්වයට පුහුණුවක් ලබා ගැනීමේ අරමුණ තමයි අපි මේ සංචිතය ගොඩනගා ගත්තේ. ඉතින් මේ उपप्रधान शिष्य नायक लෙස අද විරාජන පරිවා එරන්ද සිතුවා මයුමින් කෞශල්‍යාදී මේ තමයි හසරු අදීස उपप्रधान शिष्य नायिकाව විහාරී රවිසා प्रधान शिष्य नायिकाව ලෙස මේ වසරේ ඔබ අභිමානයක් පාත්‍ර කරන්නේ ඔබ එසානි මිත්‍රා ඔබයි 2036 වසරේ පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව. ඒ වගේම 2036 වසරේ මාළලියපුර ශ්‍රී සාරානන්ද ආදර්ශ මහාවිද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයා දහම් සදී පුදුමෝනි ඔබයි.
පොළොන්නරුවේ මානලෙන්පුව සීසානන්ද ආදර්ශ මහාවිද්‍යාලයේ සියලු සම්ප්‍රදායන් හා නීති රීති වලට එකඟවද සියලු ශිෂ්‍ය සහෝදර පිරිස හා ගුරු මාපියන් ඇතුළු අන්‍යයන් සමග විනයානුකූලව ශික්ෂාකාමීව සාමය සහයෝගය හා සහජීවනය ජාතික සංවර්ධන බැංකුවේ උපසභාපති හා බැංකුවරුන්ගේ ආයතනයේ වාහිනී කතිකාචාර්ය ආචාර්ය අජිත් සේනාධීර මහත්මයාගෙන්ද එක වසරේ සිට 12 වසර දක්වා විවිධ විෂයන් ඔස්සේ අධ්‍යාපනය ලබා දුන් සියලුම ගුරු මැතිවරුන්ගෙන්ද පුරවරුන්ගෙන්ද ඒ වගේම මගේ ආදරණීය දෙමව්පියන්ගෙන්ද නංගි මල්ලියේ අක්කේ අයියෝ ඔබ සියලු දෙනාගෙන්ද මට මතකද අවසරයි 2026 3/10 එනම් අද දින අපි හැමෝටම හරි විශේෂ දවසක්. එක වසරේ සිට 12 වසර දක්වා මේ පාසලේ අධ්‍යාපන කටයුතු දරන්නට